මොනවද මේ කොඳුයට පේලිය ආශ්‍රිත ඇති වන කැක්කුම් සහ වේදනා? අපි අද ඒක ගැන කතා කරමු. කොඳුයට පේලිය හැදිලා තියෙන්නේ අස්ථි විශාල ප්‍රමාණයකින් එකින් එක සම්බන්ධ වෙලා ඒ අතරේ මාංශ පේශී ලිගමන් සහ වෙන සම්බන්ධ කරන පටක වර්ග මේ ආශ්‍රිතව තියෙනවා. එතකොට ඔයා වැරදි ඉරියව්වකින් බර එසෙව්වොත් එහෙම නැත්නම් එකම ඉරියව්වකින් වැරදි විදිහට ගොඩක් වෙලා ඉන්න ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට කොන්ද කැක්කුමක් එන්න පුළුවන්. ඒ වෙලාවේදී ගොඩක් වෙලාවට මේ මාංශ පේශී ආශ්‍රිතව තමා වේදනාවන් කැක්කුම් ජනිත වෙන්නේ. එතකොට ඒකේ ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ කොතනකින් හරි ඉරෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙලා ඔයාගේ කොන්ද කැක්කුමක් ප්‍රසන්ට් වෙන්න පුළුවන්. ඊට අමතරව ඔයා වැටුනොත් එහෙම නැත්නම් විශාල ෂොක් එකක් කොන්ද හරහා ගියොත් අන්න ඒ වගේ වෙලාවකදී ඩිස්ක් එකක් ස්ලිප් වෙන එකක් හරි හර්නියේෂන් එකක් වෙන එකක් හරි වෙලා ස්නායු පද්ධතිය ආශ්‍රිතව යම් යම් බාධා ඇති කරලා ඔයාට කැක්කුම් වේදන ඇති කරන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් වුණාට පස්සේ වගේ කකුල් හිරි වැටෙන එකක් බර ගතියක් එහෙම නැත්නම් සයිටික් වේදනාවක් වගේ සයිටික් පේන් එකක් කියලා කියන්නේ කකුල දිගේ ගමන් කරන වේදනාවක් වගේ දෙයක් ඇති වෙන්න පුළුවන්. ඔයාට ඔස්ටියෝආර්ත්‍රයිටිස් වගේ කන්ඩිෂන් එකක් තියෙනවා නම් ඔයාගේ සන්ධි ගෙවි යාමේ තත්වයකට ඔයා මුහුණ දීලා තියෙනවා නම් අන්න ඒ වගේ දේවල් හින්දා කොන්දේ තියෙන සමහර පටක වර්ග ගෙවි යාම නිසා ඔයාගේ කොන්දේ කැක්කුමක් ප්‍රසන්ට් වෙන්න පුළුවන්. වැරදි ඉරියව්වලින් දීර්ඝ කාලයක් එකින් එක සමහරලාට රැකියා තත්ත්වයන් සමහරලාට වැරදි පුරුදු වල ඉඳපුවාම මේ වගේ අවස්ථාවදී කොන්ද කැක්කුම් වෙන්න පුළුවන්. හොඳම උදාහරණය ජංගම දුරකථනය භාවිතා කිරීම නිසා බෙල්ල පල්ලෙහාට නමාගෙන ඉන්න කෙනෙකුට එන්න පුළුවන් බෙල්ල ආශ්‍රිත කැක්කුම්. එහෙම නැත්නම් පර්ස් එක ඊටම ටිකක් විශාල පර්ස් එකක් දාගෙන ඉඳගෙන ඉන්න හින්දා සමහරලාට තමන්ගේ රියදුරු රස්සාව කරන හින්දා එක පැත්තකට බර වෙලා යන හින්දා සිද්ධ වෙන සමහර වැරදි ඉරියව් නිසා ඇතිවන කොන්ද කැක්කුම් උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. ඊට අමතරව අස්ථි බිඳීම් සිද්ධ වෙන්න පුළුවන්. හිතන්නකෝ ආ උඩකින් ඉඳන් වැටුණා කියලා. එතකොට කොන්ද වැදිලා මොකක් හරි දෙයක් වෙලා ඒ ආශ්‍රිත පුරුක් පිපිරීමකට ලක් වෙන්නත් පුළුවන්. ඒ වගේ තත්වයකදී කොන්ද කැක්කුමක් ප්‍රසන්ට් වෙන්න පුළුවන්. මේ ඉහත කියපු ලක්ෂණ වලට අමතරව වකුගඩුවල ගල් ඇති වෙන අවස්ථාවකදීත් කොන්ද කැක්කුමක් ප්‍රසන්ට් වෙන්න පුළුවන්. ඒකෙදිත් ඔයා එන්නේ කොන්ද කැක්කුමක් කියලා තමයි. ඒ වගේම තවත් සමහර අවස්ථාවල සමහර ආසාදනමය තත්ත්ව කොන්ද ආශ්‍රිත විශේෂයෙන්ම ඇති වෙන ආසාදන වගේ තත්ත්වවලදී මේ වගේ කොන්ද කැක්කුමක් ප්‍රසන්ට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිළිකාමය තත්වයකදී මේ වගේ කොන්ද කැක්කුමක් ප්‍රසන්ට් වෙන්න පුළුවන්. ඒක නිසා හැම වෙලාවෙදිම අපි ළඟට කොන්ද කැක්කුමයි කියලා ප්‍රතිකාර ගන්න එන රෝගීන්ගේ පරීක්ෂණ වාර්තා අපි ඉල්ලා සිටින්නේ නිර්දේශ කරන්නේ අන්න ඒක හින්දා. මොකද කොන්ද කැක්කුමයි කියලා කිව්වට සමහරලාට අපි හිතන්නේවත් නැති කේස් එකක් වෙන්න පුළුවන්. මෙයාගේ කොන්ද කැක්කුම ප්‍රසන්ට් වෙන හේතුව. ආයුර්වේද වෛද්‍යවරු විදිහට අපි හැම වෙලාවෙදිම රෝග මූලය හොයාගෙන ගිහලා ප්‍රතිකාර කටයුතු කරනවා මිසක් එයා අපිට ඇවිල්ලා කියන වේදනාව ફોකස් කරලා ට්‍රීට්මන්ට් එකක් සැලසුම් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ කොන්ද කැක්කුමයි කියලා එන කෙනෙක් අපිට කියන ප්‍රධාන රෝග ලක්ෂණ අතරින් මාංශ පේශි වේදනාව, මාංශ පේශි තද වෙනවා, කොන්ද අල්ලගෙන ඉන්නවා වගේ කියන එකක්, ඊට පස්සේ කකුල දිගේ කරන්ට් එකක් යනවා වගේ දැනෙනවා කියන එකක්, ඉඳගෙන ඉඳලා නැගිටින්න බෑ, කොන්ද ටික කෙලින් කරගන්න ඕනේ වගේ එකක් ගොඩක් වෙලාවට මේගොල්ලෝ කියනවා. එතකොට ඒ කියන රෝග ලක්ෂණය අනුව අපි සැක කරනවා මෙන්න මේ වගේ තත්ත්වයක් වෙන්න පුළුවන් කියලා. ඒ අනුව තමයි අපි පරීක්ෂණ වාර්තා අනුව ප්‍රතිකාර කටයුතු සැලසුම් කරන්න. හැම ප්‍රතිකාරයක්ම සැලසුම් කරද්දී අපි පුද්ගලයාගේ ප්‍රകൃතිය ගැන සැලකිලිමත් වෙනවා වගේම මේ අවස්ථාවේදීත් ඒ පුද්ගලයාගේ ප්‍රകൃතිය ගැන සැලකිලිමත් වෙනවා. ඒ අනුව තමයි යාට අදාළ ට්‍රීට්මන්ට් එක ටේලර් කරන්නේ. ඔයා එකම ඉරියව්වකින් ගොඩක් වෙලා ඉන්න කෙනෙක් නම් වැරදි ඉරියව්වකින් බරෝසවන කෙනෙක් නම් ටිකක් සැලකිලිමත් වෙන්න ඔයාට කොන්ද කැක්කුම ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ආයුර්වේදයේදී අපි මේක හඳුන්වන්නේ කටිශූල කියන අවස්ථාව විදිහට. කටිශූල කියන අවස්ථාවේදී අපි සැලකිලිමත් වෙනවා මොන විදිහටද මේකේ දෝෂ තත්ත්වයන් වෙනස් වෙන්නේ. සහ අපි හොයාගෙන යනවා මේක රෝග මූලය ගැන රෝගයට හේතු වෙච්ච රෝග මූලය මොකක්ද කියලා. මම කලින් කිව්වා වගේ පරීක්ෂණ වාර්තා අරගෙන අපි ආයුර්වේද ප්‍රතිකාරයට සුදුසු පරිදි ට්‍රීට්මන්ට් එකක් සැලසුම් කරනවා. ආයුර්වේද ට්‍රීට්මන්ට් එකක් සැලසුම් කරන හැම වෙලාවකදීම අපි ආයුර්වේද මූලධර්ම මත පිහිටලා ඉඳලා තමයි ට්‍රීට්මන්ට් එකක් සැලසුම් කරන්නේ. එහෙම නැතුව අපි ආවට ගියාට තෙල් ගාන එකක් හරි පත්තු දාන එකක් හරි වෙන දෙයක් අපි කරන්නේ නැහැ. කොන්ද කැක්කුමක් තියෙන අවස්ථාවකදී රෝගියා පරීක්ෂා කරන එක, ඊට පස්සේ ඒකට අදාළ පරීක්ෂණ වාර්තා මගින් රෝගියා හරියට නිශ්චය කරගන්න එක, ප්‍රകൃතිය සහ අනෙකුත් සාධක අනුව ආයුර්වේද මූලධර්ම ඇප්ලයි කරලා ට්‍රීට්මන්ට් එකක් සැලසුම් කරන එක, ඊට පස්සේ ට්‍රීට්මන්ට් එක නිශ්චිතව ඉතාමත් හොඳ අවධානයෙන් යුතුව ක්‍රියාත්මක කරගෙන යන එකෙන් අපිට හොඳ ප්‍රතිඵල කොන්ද කැක්කුම් සඳහා ලබා ගන්න පුළුවන්.